ළමයි අද අපි බලමු are you able to මතක තියාගන්න are you able to ඒ කියන්නේ ඔයාට පුළුවන්ද කියන එක අපි භාවිතා කරන තවත් ඉංග්‍රීසි භාෂාවේ වැදගත් යෙදුමක්. වාක්‍ය කිහිපයක් බලමු. Are you able to ride bike? ඔයාට බයික් එක පදින්න පුළුවන්ද කියන එක තමයි මේකේ තේරුම. Are you able to learn English? ඔයාට ඉංග්‍රීසි ඉගෙන ගන්න පුළුවන්ද? Are you able to play cricket? මොකක්ද කියන්නේ? ඔයාට ක්‍රිකට් ක්‍රීඩා කරන්න පුළුවන්ද? කොහොමද? Are you able to play cricket? Are you able to play football? ඔයාට ෆුට්බෝල් පාපන්දු ක්‍රීඩා කරන්න පුළුවන්ද? Are you able to win this game? ඔයාට මේ ගේම් එක දිනන්න පුළුවන්ද? Are you able to learn French? ඔයාට ප්‍රංශ භාෂාව කතා කරන්න පුළුවන්ද? ඉගෙන ගන්න පුළුවන්ද? Are you able to speak English? ඔයාට ඉංග්‍රීසි ඉගෙන කතා කරන්න පුළුවන්ද? Are you able to find her? මොකද්ද කියන්නේ? ඔයාට ඇයව හොයාගන්න පුළුවන්ද? Are you able to learn Japanese? ඔබට ජපන් ඉගෙන ගන්න පුළුවන්ද? Are you able to play any sports? ඔබට ඕනෑම ක්‍රීඩාවක් ප්ලේ කරන්න පුළුවන්ද? සෙල්ලම් කරන්න පුළුවන්ද? Are you able to play any types of sports? ඕන වර්ගයක ඕනම විදිහක ස්පෝර්ට් එකක් වාට ප්ලේ කරන්න සෙල්ලම් කරන්න පුළුවන්ද? මේ වගේ are you able to මතක තියාගන්න are you able to කියන භාවිතය දාලා ඉංග්‍රීසි භාෂාවේදී අපිට පුළුවන්ද කියන එක යූස් කරා අපිට පුළුවන්.